ආයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ වෙනස්ම විදිහකට කෙහෙල් මුව හදන හැටි. ඔන්න ඉතින් අපි මේකට මුලින්ම කපා ගන්නවා ලුණු ගෙඩියක්. ලුණු ගෙඩියක් කියවට මේකට අපි ලුණු ගෙඩි දෙකක් කපා ගන්න ඕන. ওই විදිහට ලුණු ගෙඩි දෙක කපා ගන්න තමයි හදන්නේ. ඔන්න දැන් අපි ලුණු ගෙඩි දෙක කපලා ඉවර වෙලා ওই විදිහට එක වෙනම අයින් කර ගන්නවා අපේ ලුණු ටික. දැන් ඔන්න අපි හදන්නේ අපේ සුදු ලුණු ටික පොඩ්ඩක් මේ ওই විදිහට පිහිය තියලා එකට අත තද කරලා ওই විදිහට සුදු ලුණු ටික තලා ගන්න. ඉතින් ওই විදිහට ඔයාලා සුදු ලුණු ටික තලා ගන්න. ඊට පස්සේ එහෙම තලලා හීනුවට පිහියෙන් පොඩ්ඩක් කපා ගන්න. ওই විදිහට අපි සුදු ලුණු ටික දැන් කපලා ඉවරයි. අපි මේ ටිකත් දැන් ওই විදිහට පැත්තකින් අයින් කරනවා. දැන් අපි ওই විදිහට අමුමිරිස් කරල් ටිකක් අරගෙන ওই විදිහට පොඩිවට කපා ගන්නවා අමුමිරිස් කරල් ටික. ඔන්න ඉතින් ওই විදිහට අමුමිරිස් කරල් ටිකත් අපි දෙකට පාලලා ওই විදිහට කපලා පැත්තකින් තියාගන්න. ওই විදිහට අමුමිරිස් කරල් ටික කපාගත්තු ටික ඔන්න දැන් අපි එකට අයින් කරගන්නවා කුරුදු පොතු කෑල්ලක් ඒ විදිහට අයින් කරගත්තා. ඔන්න අපි දැන් මේ කපන්නේ තක්කලි. ওই විදිහට තක්කලි ගෙඩියක් කපා ගන්න. එතකොට මේක තවත් රහයි. ওই විදිහට තක්කලි ගෙඩියක් පොඩිවට කොටු හැඩයට කපා ගන්න තමයි තියෙන්නේ ওই විදිහට. ඉතින් ඔන්න මම අතතුෙන් මතක් කරන්න කැමතියි subscribe 1000ට මට තව පොඩ්ඩයි ඕන. ඉතින් subscribe 1000 ඉක්මනින්ම සම්පූර්ණ කරගන්න මට උදව් කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා මට උදව් කරපු හැමෝටම මේ තාක් දුර ඉන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි කියලා මම කියනවා. හරි ඔන්න ඉතින් අපි දැන් ඒක කපලා ඉවරයි. ඒ තක්කලි ටික කපලා ඉවරයි. දැන් අපි හාල් මැස්සෝ ටිකකුත් ගත්තා. ඔන්න දැන් අපි හාල් මැස්සෝ ටිකකුත් අරගෙන ඒ ටිකත් පැත්තකින් තියලා ඔන්න වතුර එකක් අරගෙන ඒකට අපි එකතු කරගන්නවා ලුණු කැට. ওই විදිහට ඒකට ලුණු කැට ටිකක් එකතු කරගන්න. දැන් අපි හදන්නේ අපේ කෙහෙල් මුව ওই විදිහට කපලා අර ලුණු එකතු කරගත්ත වාචනයට දාන්න. ඉතින් මතක් කරන්න කැමතියි තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අද වීඩියෝ එක හොඳයි නම් පහෙන් like එකක් දාලා ඔයාලගේ අදහස් පහෙන් comment කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි ඔයාලා cooking ඒවා විතරක් නෙමෙයි ඔයාලා vlogs බලන්නත් කැමති නම් මගේ vlog channel එකත් subscribe කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ওই විදිහට අපි දැන් කෙහෙල් මුව ටික ওই විදිහට කපා ගන්නවා. ඉතින් ඔයා මගේ vlog channel එක subscribe කරලා නැත්නම් ඒ channel එකත් subscribe කරන්න. මම අර කලින් කිව්වා වගේ vlogs බලන්න කැමති නම් ඒ channel එකත් subscribe කරලා තියාගන්න. හරි දැන් ඔන්න අපි කපලා ඉවරයි අපේ මේවා ටික. දැන් අපි අර වතුරෙන් අරගන්න තමයි හදන්නේ අපේ කෙහෙල් මුව ටික. අරගෙන ওই විදිහට මිර් කරලා වෙනම භාජනයකට එකතු කරගන්නවා අපේ කෙසෙල් මුව ටික. ওই විදිහට අපි අඩිය තියෙන කෙසෙල් මුව ටික ওই විදිහට පෙරලා ගන්නවා. හරි ඔන්න ඉතින් දැන් අපි අපේ කෙසෙල් මුව ටික හොදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති. මේ ටික අපි හොදලා තමා දැන් තියෙන්නේ. දැන් අපි ඔය විදිහට ඒක පොඩ්ඩක් අනා ගන්න ඕන. ඉතින් අපි ඔය අනාගත්තේ ඔයාලට කියන්න ඔක් අපි අනාගත්තේ අපි අර
ගත්තේ හාල් මැස්සෝ. ඒ හාල් මැස්සෝ එකතු කරලා තමයි ඕක අපි අනාගත්තේ. ඉතින් ඒ ටික වීඩියෝ වෙලා නැහැ. ඉතින් ඔයාලට දැන් ඔය ඒ වෙලේ මේවා කරගත්ත හොඳටම තමයි ඔය පෙන්නන්නේ. මිරිස් කුඩුයි. ඒකට තව 3-5 කුඩුයි. ඔය විදිහට 3-5 කුඩු හිටුයි. හාල් මැස්සෝයි කරපිංචායි දාලා තමා ඕක අපි අනාගන්නේ. ඉතින් ඔයාලට කියන්න මේක වීඩියෝ වෙලා තිබ්බේ නැහැ. ඒක හින්දා තමයි අපි ඒක වහලා තියලා ඊට පස්සේ පෙන්නුවේ. හරි දැන් ඔන්න අපි ඔය විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට එකතු කරගන්නවා පොල් තෙල් ටිකක්. ඔය විදිහට පොල් තෙල් ටිකක් එකතු කරලා අපි මේ පොල් තෙල් ටික ඔය විදිහට රත් වෙන්න තියන්න ඕන. ඔය විදිහට ඒ ටික රත් වෙන්න තියලා අපි එකතු කරගන්න ඕන අපි අර මේවා කරගත්ත සුදු ලුණු ටික. ඊට පස්සේ අපේ අමු මිරිස් ටික ඊට පස්සේ කරපිංචා ඊට පස්සේ අපි ඒ ටික පොඩ්ඩක් ඔය විදිහට හොඳට කලවම් කරලා අපි ඊට පස්සේ මේකට එකතු කරගන්න ඕන ඔය විදිහට ඔයගොල්ලෝ කලවම් කර තියලා අපි ඊට පස්සේ එකතු කරගන්නවා මේකට අපේ කුරුදු පොතු මේ කෑලි ටික එකතු කරගන්න. ඔය විදිහට කුරුදු පොතු කෑල්ලක් දෙකක් එකතු කරගන්න. ඔන්න ඊට පස්සේ අපි අපේ ලුණු ටික එකතු කරගන්නවා මේකට. ඔය විදිහට ඔය ටික පොඩ්ඩක් වෙලා ටෙම්පරාදු වෙන්න තියාගන්න ලිපේ. හරි ඔන්න ඉතින් අපි දැන් ඒක චුට්ට වෙලාවක් ඔය විදිහට තියලා අපි මේකට එකතු කරගන්නවා අබෑට. ඉතින් අපි ඔය විදිහට අබෑට ටිකක් මේකට එකතු කරගන්නවා. ඔන්න ඔය විදිහට අපි දැන් අබෑට ටික එකතු කරගත්තා. දැන් අපි මේකට ඔහොමම පොඩක් කලවම් කර අපි දැන් තියාගන්න ඕන ඔය විදිහට ලිපේ තියාගන්න. ඔන්න දැන් අපි එකතු කරගන්නවා අපේ අර කපාගත්තු තක්කලි ටික තමයි දැන් අපි ඔය විදිහට අපේ භාජනයට එකතු කරගත්තා. ඔය විදිහට අපි තක්කලි ටිකත් මේවා කරලා හොඳට කලවම් කරගන්න. ඉතින් මේ තක්කලි දැම්මම ගොඩක් රසයි මේක. ඉතින් අනිවාර්යයෙන්ම තක්කලි එකතු කරගන්න ඕන ඔයාලා. ඔන්න අපි දැන් හදන්නේ අපේ මේවා ටික එකතු කරගන්න අපේ අර මිශ්‍රණයේ කෙසෙල් මුවයි හාල් මැස්සොයි මිශ්‍රණය තමයි අපි එකතු කරගන්නේ. ඔය විදිහට අපේ කෙසෙල් මුව මිශ්‍රණය එකතු කරගන්න. ඉතින් කෙසෙල් මුව එක විදිහකට වෙනවා පරිප්පු දාලා වෙනවා තව කෙසෙල් මුවයි හාල් මැස්සොයි එහෙමත් වෙනවා. ඉතින් එක විදිහට වෙනවා. ඔයාලත් මේ ක්‍රමේ try කරලා බලන්න. මේක මාළු රසයි. අපි දැන් ඒකට වතුර මේස හැදි 4ක් විතර එකතු කරගන්නවා. එකතු කරලා අපි භාජනේ මූඩියෙන් වහනවා. කර මූඩියෙන් හරි නැත්නම් ඒක පියනෙන් හරි වහන්න පුළුවන්. ඔය විදිහට ඒක වහලා ඔයාලට පේනවා ඇති ඔය තියෙන්නේ අපේ කෙසෙල් මුව එක. හරිම රස පාටයි.
ඉතින් මේක බත් එක්ක විතරක් උනත් කන්න පුළුවන්. හරිම රස කෙසෙල් මුව එකක්. ඔයාලත් හදලා බලන්න මේ විදිහට. ඔයාලා තාමත් අර පරිප්පුයි කෙසෙල් මුවයි විතර එහෙම හදලා කන කෙනෙක් නම් ඒ ක්‍රමයටත් වඩා රසයි මේ ක්‍රමේ. මේ ක්‍රමෙත් try කරලා බලන්න. හරි ඔන්න ඉතින් අපි දැන් මේක ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔන්න අපි දැන් මේක ලුණු කුඩු ටිකක් එකතු කරලා ලුණු ටික හොඳට මේකේ කඩවන් වෙන්න අපි මේක මිශ්‍ර කරගන්නවා. ඉතින් මගේ channel එකේ ඔයාලට මේ වගේ රසම රස රෙසිපි ගොඩක් තියෙනවා බලන්න. ගිහින් බලන්න. ඉතින් මේ වගේ ඒවා විතරක් නෙමෙයි තේ බොන වෙලාවට කන ඒවා වගේ ගොඩක් රෙසිපි තියෙනවා. ගිහින් බලන්න. හරි දැන් අපි මේකට පොල් කිරි ටිකක් ඔය විදිහට එකතු කරගන්නවා. ඔය විදිහට අපි පොල් කිරි ටිකක් එකතු කරගන්න. ඔන්න දැන් අපි පොල් කිරි ටික එකතු කරගත්තා. පොල් කිරි ටික අපි එකතු කරගෙන ඔය වගේ පොඩ්ඩක් මේවත් කලවම් කරලා අපි දැන් අපේ කෙහෙල් මේක පොඩ්ඩක් වෙලා ලිපේ තියලා ලිපෙන් අයින් කරගන්නවා පොල් කිරි ටික හිදුනාම. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම රස පාටට තියෙනවා අපේ කෙසෙල් මුව ව්‍යංජනේ. ඉතින් හරිම රස පාටයි. ඔයාලත් හදලා බලන්න. එහෙනම් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තවත් මේ වගේ රසම රස recipe බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලට ආයෙමත් දවසක තවත් මේ වගේ රසම රස රෙසිපි එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.